සුබ දවසක් යාළුවනේ. ඔන්න අපි වෙනදා වගේම අදත් ඔයාලට ඇබෑරුතු කිහිපයක විස්තර අරගෙන ආවා. බලන්න ඔයාලා හොයන රැකියාව මෙතන තියෙනවද කියලා. ඉතින් යාළුවනේ මෙතන තිබ්බේ නැත්නම් ඔයාලා හොයන රැකියාව මතක ඇතුව කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න මොන පළාතේ ඉන්න මොන වගේ රැකියාවක්ද ඔයාලා හොයන්නේ කියලා. අපිට පුළුවන් ඔයාලට උදව් කරන්න. එහෙනම් යාළුවනේ වැඩි කතා ඕනේ අද බලමු මේ විස්තර මොනවද කියලා. ඔයාලා මගේ channel එකට තවමත් අලුත් කෙනෙක් නම් යාළුවනේ මතක ඇතුව channel එක subscribe කරන්න. බෙල් අයිකන් එක දාලා තියාගන්න. මොකද අපි කියන වීඩියෝ එක අත ළඟටම ගෙන්න ගන්න පුළුවන්. කාට හරි බලන්න යාළුවනේ මතක ඇතුව මේ වීඩියෝ එක ෂෙයා කරලා තියන්න. අපි යමු එහෙනම් යාළුවනේ මේ විස්තර මොනවද කියලාද බලන්න. බෙදාහැරීමේ නිලධාරීන් සහ නිලධාරීනියන් අවශ්‍ය වී ඇත. තීව්‍ර තත්ත්වයක් සහ යතුරුපැදියක් තිබීම ඊටම වැදගත් වෙනවා කියලා තියෙනවා. දිනපතා ඉන්ධන ලබා දෙනවලු. දුරකථන දීමනා පරපෝෂිත දීමනා රථ වාහන දීමනා මේ වගේ මේ බලන්න යාළුවනේ මේ ෆොටෝ එක දිහා බලලා මේ වගේ විස්තර ගොඩාක් මෙයාලා කියලා තියෙනවා. ඉතින් යාළුවනේ 074යි 39යි 15යි 386යි මේ නම්බරේට කෝල් කරලා බලන්න ඔයාලට මේක සෙට් වෙනවද කියලා සම්මුඛ පරීක්ෂණය සඳහා උදෑසන 9 සිට ක්‍රියාත්මක වෙනවලු. ඉතින් යාළුවනේ ඔයාලා මේ චූටි නංගිලා මල්ලිලා නම් මේ වීඩියෝ එක බලන්නේ දන්න කියන කෙනෙක් එක ගිහින් මේ වැඩේ කරගන්න. මොකද අද කාලේ අපිට කොහොමද කියලා විශ්වාස කරන්න බෑ. එහෙනම් යාළුවනේ අපි යමු ඊළඟ ඇබෑරුතුව මොකක්ද කියලා බලන්න. ඉතින් යාළුවනේ මේ ඇබෑරුතුව රොයල් නර්සින් හෝම් එකේ රැකියාව පිළිබඳ තොරතුරු දැන ගැනීමට මානව සම්පත් අංශයේ අද මම උතන්න කියලා තියෙනවා 071යි 81යි 31යි 131 හදිසි ගෘහස්ත හෙද සේවා රැකියා ඇබෑරුතු 300 සඳහා ශ්‍රේෂ්ඨ පළපුරුදු ගැහැණු පිරිමි ගෘහස්ත සාත්තු සේවකයන් ඉක්මනින් බදවා ගැනීම ආහාර පාන නේවාසික පහසුකම් සහ නිල ඇඳුම් සහ රාජකාරී ප්‍රවාහන පහසුකම් නොවේ කියලා තියෙනවා. ශ්‍රේෂ්ඨ පළපුරුදු ගැහැණු පිරිමි අය තමයි මේකට ඇප්ලයි කරන් තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න මේ ෆෝන් නම්බරේ තියෙනවා කතා කරලා ඔයාලට මේක සෙට් වෙනවද කියලා. මීළඟ ජොබ් එකේ තමයි යාළුවනේ ග්ලව්ස් කර්මාන්ත ශාලාවක නිෂ්පාදක සහකරු බියගම කියලා තියෙන්නේ. මාසික වැටුප 70000ක් වගේ කියලා තියෙනවා. පැමිණෙන දිනම රැකියාවට සම්බන්ධ වීම සඳහා කිසිදු අයකිරීමක් නොමැත කියලා තියෙනවා. WhatsApp අංකය දාලා දෙනවා යාළුවනේ 076යි 737යි 82යි 68. ඉතින් යන්නේ බලන්න ඔයාලට මේක සෙට් වෙනවද කියලා. මලේසියා, ඩුබායි, සිංගප්පූරු, රුසියා, ඕමාන්, ජෝර්දාන්, කටාර්, කුවේට් බහරයින් වලට මැහුම් ශිල්පියන්, කම්කරුවන්, කාර්මිකයන්, කුක්, ඇඟලුම්, කම්කරුවන්, කෘෂිකාර්මික අංශයටත් රෝගීන් බලා ගන්නන් ආරක්ෂක නිලධාරීන්. ඉතින් මෙන්න මේ ශ්‍රේෂ්ඨ ගුඩයකට මෙයාලා ඇප්ලයි කරන්න කියලා තියෙනවා. වැටුප ලක්ෂ 3ක් වගේ කියලා තියෙනවා යාළුවනේ. බලන්න මේකේ ෆෝන් නම්බර එක නම් පෙන්නලා නැහැ. මම අනිවාර්යෙන් යාළුවනේ මේ දෙකේම ෆෝන් නම්බර් කමෙන්ට් සෙක්ෂන් එකට දාලා තියන්නම්. මතකතුව හරියට මේ වේකන්සිය බලන්න සෙට් වෙනවද කියලා බලන්න. මම අර කලින් කිව්වා වගේ කාටවත් මැදින් සල්ලි මොකටවත් දෙන්න එපා යාළුවනේ. ඔයාලට සෙට් වෙනවා නම් විතරක් බලලා මේ වැඩේ කරගන්න.